ආයුබෝවන්. අද අපි ගැඹුරට යන්නේ ඉන්දියාවයි ලංකාවයි අතර අත්සන් කරන්න යන අර අධිවෝල්ටියතා සිජුදාරා ඒකිවේ HVDC විදුලි සම්ප්‍රේෂණ ගිවිසුමක් ගැන පළවුණු විමර්ශනාත්මක වාර්තාවක් දිහා බලන්නයි. ඔව්. විශේෂයෙන්ම ඒකේ නවවෙනි වගන්තිය ගැන තමයි මේ කතා බහ. හරියටම. මේ මූලාශ්‍රයේ මූලිකවම කියන්නේ අර නවවෙනි වගන්තියේ තියෙනවා බදු නිදහස් කිරීම ගැන. එතන කියන්නේ දෙරටම උත්සාහ කළ යුතුයි කියලා. උත්සාහ කළ යුතුයි. ඔව්. අනේ වචන ටිකේ තියෙන අපැහැදිලි බව ඒකෙන් ලංකාවේ ස්වෛරීභාවයටයි රාජ්‍ය ආදායමටයි පොඩි නැත්තම් ලොකු අවදානමක් වෙන්න පුළුවන් කියන එක තමයි මෙයාලගේ තර්කය. ඒක ටිකක් නිකම් ලිහිල් වචන වගේ නේද ඇහෙන්නේ? නිකන් නීතියෙන් බඳින්නේ නෑ වගේ. ඔව් ඔව් අන්න ඒක තමයි. මේ වාර්තාව කියනවද මේ වගේ දේවල් කලිනුත් වෙලා තියෙනවා කියලා? ඔව් ඒක තමයි. මේකේ ඉතිහාසයත් මතක් කරනවා. අර ඉස්සර බ්‍රිතාන්‍ය කාලේ තිබ්බ බදු ප්‍රතිපත්ති. ඊට පස්සේ අර මෑතකදී හම්බන්ටොට වරාය ගිවිසුම මතකනේ. චීන සමාගම්වලක ලොකු බදු සහන දීලා අන්තිමට අවුරුදු 99කට වරාය පාලනයට ගියා. ඔව් ඔව්. අන්න ඒවත් එක්ක මේක සමාන කරලා තමයි මේ අනුතුරු ඇඟවීම කරන්නේ. ඒ කියන්නේ අර වචන හරහා ඒ වගේ දෙයක් ආයෙ වෙන්න ඉඩ තියුමෝ කියලා. එතකොට ආර්ථික විද්‍යාඥයෝ වගේ අය මේ ගැන මොකද කියලා තියෙන්නේ? වාර්තාවේ ගැන තියෙනවද? අනිවාර්යයෙන්ම. ආචාර්ය නිශාන්ත මෙල් එයාගේ අදහසක් උපුටලා තියෙනවා. එයා කියන විදිහට මේ උත්සාහ කිරීම කියන එක ඒක නිකන් රාජතාන්ත්‍රික දුම්තිරයක් වගේලු. දුම්තිරයක්? ඔව්. ඒ කියන්නේ ඉන්දියාවට වගකීමෙන් බේරිලා ඉන්න ඉඩ දීලා ලංකාවට කියනවා වගේ තමන්ගේ ආදායම අතාරින්න කියලා. මූලාශ්‍රය මේකට කියන්නේ වෙන නමකින් එන මූල්‍ය යටත් විජිතකරණයක් කියලාත් කියනවා. හරිම බරපතල කතාවක් නේ ඒක. එතකොට මොන වගේ බදු නිදහස් කිරීම ගැනද මේ කියන්නේ? අර රේගු බදු, වැට් ඒ වගේ දේවල්ද? ඔව් ඔව්. රේගු බදු, වැට් එක, අර GST වගේ දේවල්ලුත්. ඒ ඔක්කොම මේකට අහු වෙනවා කියලා තමයි කියවෙන්නේ. එතකොට අර උත්සාහ කරනවා කියන එක පාවිච්චි කරලා මේ ඔක්කොම අත්හරින්න පුරුවන්ද? ඒක තමයි ප්‍රශ්නේ. පැහැදිලි බැඳීමක් නැති වුණාම කාටද වාසිය කියන එක. නේද? ඒක ඇත්ත. අර මන්නාරමේ අදානි ගෲප් එකේ සෝලාර් ප්‍රොජෙක්ට් එකකුත් මේකට උදාහරණයක් විදිහට ගේනවා. ඒක ඔව් ඒකෙත් මේ වගේ උත්සාහ කරන වගන්ති දාලා බදු අතෑරියලා පස්සේ යාලා පොඩි ආයෝජනයක් කරලා වැඩේ අතෑරියා කියලා චෝදනාවක් තියෙනවා වාර්තාවේ. මේකෙන් එතකොට සාමාන්‍ය මිනිස්සුන්ට කොහොමද බලපන්නේ? ඒ ගැනත් කතා කරනවද? ඇත්තම වෘත්තීය සමිති නායකයෙක් එන්ටන් මාකස් එයාගේ අදහසක් දාලා තියෙනවා. එයා කියන්නේ පිටරට කම්පැනි වලට බදු නිදහස් කරනවා කියන්නේ අපේ ස්පිරිතාලවලට, ඉස්කෝලවලට, පාරවල් වලට සල්ලි අඩු වෙන එක කියලා. ඒක සරල තර්කයක්. ඒත් හරිම පැහැදිලි නේද? ඔව්. ඒ වගේම අර හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය W.A. විජේවර්ධන එයාගේ අනතුරු ඇඟවීමක් ගැන කියනවා ඉන්දියාවේ එක්සිම් බැංකුවෙන් ණයත් අරගෙන මෙහෙන් බදුත් නිදහස් කළොත් අර ණය ගෙවන්න ආදායමක් නැති තත්ත්වයක් එන්න පුළුවන්ලු. එයා කියන්නේ ඒක රාජතන්ත්‍රවාදයේ වගේ පෙනුනට ඇත්තදම ණය උගුලක් වෙන්න පුළුවන් කියලා. එතකොට මේක නිකම්ම විදුලි බලය ගැන කිවිසුමක් නෙවෙයි, ඊට වඩා බලපෑම ගැන දෙයක් කියලාද මේ වාර්තාව කියන්නේ? භූදේශපාලන විශ්ලේෂකෙක් අමල්ද සිල්වා එයාගේ අදහසකුත් තියෙනවා. එයා කියන්නේත් ඒකමයි. මොකද එයා කියන්නේ? එයාගේ තර්කය තමයි මේක බලශක්තියට වඩා බලපෑම ගැන කතාවක්. අපේ සල්ලි සම්බන්ධ නිදහස ඒක හැල්ලු කරලා ඉන්දියාවට පුළුවන් වෙනවා ඉස්සරහට ප්‍රතිපත්ති හදන්න බලපෑම් කරන්න. අපි අපේම රටේ කුලියට ඉන්න අය වගේ වෙනවා කියලා. ඒකත් හිතන්න ඕන දෙයක්. ඒ වගේම කියනවා නේපාලෙත් මේ වගේ ප්‍රශ්නයක් දැකලා ආදායම් නැති වෙයි කියලා ඉන්දියාවත් එක්ක තිබ්බ මේ වගේ වගන්තියක් අයින් කරගත්ත කියලාත්. එහෙමද? ඒකත් වැදගත් තොරතුරක්. අර සාමාන්‍ය මිනිස්සුන්ගේ අදහසෙම 2022 අර්බුදයට පස්සේ මිනිස්සු මේ ගැන මොනවද හිතනවද? ඔව් උදාහරණ දෙක තුනක් දාලා තේනවා. රුකී ප්‍රනාන්දු කියලා කෙනෙක් අහනවා අපිට එදා කන්නවත් හරියට තිබ්බේ නැහැ. දැන් ඉන්දියන් කම්පැනි වලට බදු අතාරින්න හදනවා. කවදාද අපේ දේවල් ගැන මුලින් හිතන්නේ කියලා. හරිම සංවේදී ප්‍රශ්නයක් ඒක. තව මොනරාගල ටීචර් කෙනෙක් අනෝමා හේරත් එයා කියනවා ඉස්කෝලවල පොත් නැහැ, ක්ලිනික් වල බෙහෙත් නැහැ. ඒත් පිටරට කෝටිපතියෝ තව පෝසත් කරන්න උත්සාහ කරන්නලු අපිට කියන්නේ කියලා. පැහැදිලි. ඉතින් මේ වාර්තාවේ සමස්ත අදහස වෙන්නේ අර නවවෙනි වගන්තියේ තියෙන අපැහැදිලි වචන ටික.
ඒක ලංකාවේ සල්ලි සම්බන්ධ අනාගතයට ලොකු අවධානමක් කියන එක. හරියටම. ඒක තමයි මුළු කතාවෙම සාරාංශය. ඒ හින්දම මේ වාර්තාව ඉවර වෙද්දි ඉල්ලීම් ටිකකුත් කරනවා. මොනවද ඉල්ලීම්? එකක් තමයි මේ බදු නිදහස් කිරීම වලින් රටේ ආදායමට හානියක් වෙන්නේ නැහැ කියලා පැහැදිලි නීතියෙන් බැඳෙන සහතිකයක් ඕන කියන එක. හරි. අනිත් එක මේ සල්ලි සම්බන්ධ කතා බහ. ඒව විනිවිදිව වෙන්න ඕන. පාර්ලිමේන්තුවෙනුත් මේවා අධීක්ෂණය කරන්න ඕන. ඒකත් වැදගත්. ඒ වගේම අපේ දේශීය සමාගම් වලටත් ප්‍රමුඛතාවය දෙන්න කියලාත් කියනවා. තේරුණා. ඉතින් අවසාන වශයෙන් අවසානට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා එතුමාගේ ප්‍රකාශයක් උපුටල දක්වලා තමයි මේක ඉවර කරන්නේ. එතුමා කියනවා මේ වගන්තිය ආයෙ කතා කරන්න නැත්නම් ඉතිහාසය අපිව මතක තියාගනීවි අපිම අපේ යටත් වීමට උදව් කරපු අය විදිහට කියලා. ඒක නම් ඇත්තටම ගොඩක් ගැඹුරින් හිතන්න ඕන කාරණයක් තමයි.